සම්පත. මිනිස්සු තමයි වටිනාම දේ. ඒ නිසා මේ මානව සම්පත සංවර්ධනය කරන්න ඕනි. ළඟදී අපි දැක්කා ඉන්දිය අග්‍රාමාත්‍යතුමා නරේන්ද්‍ර මෝදි මැතිතුමා ලංකාවට එනවා කියලාම එතුමා සමග දැවැන්ත සංස්කෘතික හා ආර්ථික හා සමාජීය බැඳීමක් තියෙනවා අපි ඒක ඉදිරියට ගෙනියනවා කියලා ඔබතුමාන්ලා කියනවා. අපි දන්නවා අපට ඉන්දියානු මහා ආර්ථිකය හැරදා යන්න බැරි බව අනුර කුමාර දිසානායක මැතිතුමා දැන් අවබෝධ කරගෙන ඉන්න බව අපිට පේනවා. ඒක ඉතාමත් යහපත්. අද මේ සභාවේ ඉන්න മന്ത്രിවරු 158 දෙනාම ඒ අවබෝධයෙන් ඉන්න එක ගැන මම හිතනවා ඒ ගනුදෙනු කිරීමේ වැදගත්කම ගැන අවබෝධයෙන් ඉන්න එක ගැන තාම වැදගත් කියලා. මොකද අපි දැක්කා අදානි සමාගම නැවත වතාවක් එනවා. ඒ අයත් එක්ක ගනුදෙනු කරනවා. ඒක බොහොම හොඳයි. ඉන්දියන් සාම්පූර් බලාගාරයට මුල්ගල තියෙනවා. ඒවා ඉතාමත් හොඳයි. ගරු සභාපතිතුමනි අපි දන්නවා මේ තියෙන අද ඔබලාට ආපු ප්‍රඥාව එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට ආවා. ඒ නිසා තමයි එදා එතුමා ඉන්දියාවත් එක්ක වැඩ කටයුතු කරන්න ආරම්භ කරේ. අද ඔබලාට වසර 38කට පස්සේ ඒ ප්‍රඥාව පහළ වීම ගැන සතුටු වෙනවා. හැබැයි මේ ප්‍රඥාව තිබුණු එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ, පාක්ෂිකයෝ, වෘත්තීය සමිති නායකයෝ, තරුණ නායකයෝ, කාන්තා සමිති නායකයෝ ඝාතනය වුණා. එදා මේ තිබුණු තත්ත්වයක් එක්ක පක්ෂයේ සමාජිකයන් වීම නිසා. එහෙම නැත්නම් මේ ඉන්දියාව සමග කරන ඉතා වැදගත් ගෞරවනීය සම්බන්ධතාව සහිත ගනුදෙනුව කරලා මේ රට ගොඩනගන්න ඕනේ කරන විශ්වාසය තිබ්බ නිසාම තමයි එදා ඒ පිරිස ඝාතනයට ලක්ුණේ. ඉන්දියාව සමග එකතු වෙලා මේ කටයුත්ත කරන්න පුළුවන් කියලා විශ්වාස කරපු එකම තමයි එදා ඒ අයව ඝාතනය වෙන්න හේතු වුණේ. ඒ එක්සත් ජාතික පක්ෂයේ 1783ක් ඇතුළුව තවත් අනෙකුත් පක්ෂවල 1661ක පිරිසේ නම් 1300ක් මං අද සභාගත කරනවා. හරි. ඒ වගේම ගරු සභානායකතුමා ඒක අහගන්න දිනේෂ් මන්ත්‍රීතුමාගෙන් එතුමා පැහැදිලි කරලා කියයි. ඒ නිසා ගරු සභානායකතුමා එදා මෙතන බටලන්ද ගැන ඉතාමත් සංවේදී කතාවක් කරා. හැබැයි නම් 4-5ක් විතරයි කිව්වේ. JVP එකේ තුවක්කුවෙන් එහෙම නැත්නම් කඩුවෙන් කැත්තෙන් පිහියෙන් ඝාතනය වෙච්ච නම් 1300ක් මම මේ වෙලේ සභාගත කරනවා. මතක තියාගන්න ඕනි මම මේකෙන් ඔබතුමාට හරි දුකයි. ඔහොම පඩක් ඉන්න. නිශ්ශබ්දව අහන් ඉන්නකෝ. ඔයා හොඳ ගුරුවරයෙක්නේ. අහගෙන ඉන්න. මම මේකෙන් නම් 5ක් ගැන විතරක් විස්තර කියන්න. නිශ්ශබ්දව අහගෙන ඉන්න. LTT එකටත් කලින් ළමා සොල්දාදුවන්ව ඇති කෙලේ ජනතා විමුක්ති පෙරමුණ. ඒකට හොඳම උදාහරණය තමයි කන්තලේ බෝනික්කි. අවුරුදු 13යි ඒ දරුවා ලව්වා අවුරුදු 70ක එක්සත් ජාතික පක්ෂයේ කාන්තාවක් ඝාතනය කෙරෙව්වා. මේක තමයි ඇත්ත. ඊළඟට දෙවෙනියා අද ඔබතුමාට ගුරු වෘත්තීය සමිතිය ගැන කතා කරන්න හරි ගුරු සේවයේ අසහාය වෘත්තීය නායකයෙක් හිටියා කොමියුනිස්ට් පක්ෂයේ ජෝර්ජ් රත්නායක මැතිතුමා. එතුමාව ඝාතනය කළේ දරුවෙක් ලව්වා. ඒ වගේ ගාල්ලේ මෙතන අපේ සංවිධායකතුමා හිටියා නම් එතුමා ඒ වගේම අපේ අගමැතිතුමිය දන්නවා අහලා ඇති ගාල්ලේ බැංකු ධර්මේ එතුමාගේ බිරිඳ ගර්භණී මාතාවක් ගිහිල්ලා බඩ කපලා දරුවා අරන් ස්ටූල් එක උඩ තිබ්බේ ඒ ධර්මයේ එක්සත් ජාතික පාක්ෂිකයෙක් වීම නිසා. ඒ වගේම ලග්ගල පල්ලේගම මහාවිද්‍යාලයේ විදුහල්පති රම්බන්න මහත්තයාව ගේට්ටු කනුවට තියලා ඝාතනය කරේ එදාට කලින් දවසේ දරුවන්ව පාරට දුන්නේ නැහැයි කියලා. ඒ වගේම තමයි සාගරිකා ගෝමස්ව නිරුවත් කරලා බෙරළේ ඝාතනය කරලා දැන් මේ ප්‍රේමාවතී මනම්පේරිය වගේම ඔයගොල්ලන්ගේ කණ්ඩායම කියන එක මම කියනවා. මං අහනවා කතානායකතුමාගෙන් මේවට ඇඬෙන්නේ නැද්ද කියලා. ඒ නිසා මම ඒ නම් 1300 සභාගත කරන අතරෙම අද වෙනකොටත් ඒ පවුල් වල ජීවත් වෙලා ඉන්න 920කගේ සමාජිකයන්ගේ විස්තර මම මේකට සභාගත කරනවා. ඒ හැමෝටම නමක් ගමක් ආත්මයක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මේ අයට මේ ඝාතනය වෙච්ච අයට මේ ඉන්දියාවත් එක්ක එකතු වෙලා කරන ආර්ථික ගමන ගැන දැක්මක් තිබුණ නිසා තමයි මේ අය ඝාතනයට ලක්ුණේ. ඒ වගේම ගරු සභාපතිතුමියනි මම කියනවා ඒ අය ගැන විතරක් නෙවෙයි. එදා මේ ඉන්දියන් විරෝධයේ මනසට දාලා දංගෙඩියට යවපු 41813 දෙනාටත් යුක්තිය ඉටු වෙන්න ඕනේ කියන එක මම මේ වෙලාවේ මේ ගරු සභාවට මතක් කරනවා. මේ කොයි මිනිවල හැරුවත් අන්තිමට ඉතුරු වෙන්නේ දුක සහ කනගාටුව කියන එක හොඳට මතක තියාගන්න ඕනේ.